සම්භාවනීය අමුත්තන්ට, මාධ්‍ය සමාජිකයන්ට, හවුල්කරුවන්ට, ආදරණීය මිතුරන්ට සහ විශේෂයෙන්ම අපගේ ආදරණීය දරුවන්ට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමි. අපගේ කාලයේ වඩාත්ම අර්ථවත් ගෝලීය මුලපිරීමක් වන සාමය සඳහා පියාසර කිරීම නිල වශයෙන් විද්‍යාත් කරන අද දින ඔබ ඉදිරියේ පෙනී සිටීමට ලැබීම මහත් ගෞරවයක් සහ වරප්‍රසාදයක් ලෙස සැලකමි. අද අපි විද්‍යාත් කරන්නේ උත්සවයක් පමණක් නොවේ. අපි ව්‍යාපාරයක් විද්‍යාත් කරන්නේ. සරල නමුත් බලවත් පණිවිඩයක් මේ ව්‍යාපාරය තුළින් අපි ගෙන යාමට අදහස් කරනවා. එනම් ගුවන් යුද්ධය සඳහා නොව හුස්ම ගැනීම සඳහාය. මම නැවතත් කියන්නම්. ගුවන් යුද්ධය සඳහා නොව හුස්ම ගැනීම සඳහාය. පරම්පරා ගණනාවක් තිස්සේ අහස නිදහස බලාපොරොත්තුව හා අසීමිත හැකියාවන් සංකේතගත කර ඇත. එහෙත් ලෝකයේ බොහෝ ප්‍රදේශවල ගැටුම් අවකාශයක්ද වී ඇත. අද අපි නැවත සාමයේ එකතුමතුකමේ සහ බෙදා හදාගත් මනුෂ්‍යත්වයේ අවකාශයක් ලෙස එය ලබා ගැනීමට යෝජනා කරන්නෙමු. ගුවන් තොටිල්ල ගුවන් සරුංගල් සංදර්ශනය සඳහා අපි සියලු සංස්කෘතීන් ආගම් හා ජාතීන්ට අයත් මිනිසුන් එක් කරමු. එකම අහසක එකට නැගී සිටින සරුංගල් මෙන් මනුෂ්‍යත්වයට වෙනස්කම් අභිබවා නැගී සමගියෙන් පියාසර කළ හැකි බව අපි විශ්වාස කරමු. අද 2026 විශාලම සාම සරුංගල් තරගය නිල වශයෙන් නිවේදනය කිරීමට ලැබීම මට බහත් ආඩම්බරයක්. මෙම ගෝලීය තරගය අද දින සිට 2026 දෙසැම්බර් 31 දක්වා පැවැත්වෙන අතර ඒ දේශීය සහ ජාත්‍යන්තර සහභාගී වන්නන් සඳහා විවෘතයි. මෙම තරගයක් පමණක් නොවේ. එය ක්‍රියා කිරීමට ගෝලීය ඇමතුමක්. එය නිර්මාණශීලීත්වය සඳහා කැඳවීමක්. ඒ එකමුතුකමේ සඳහා කැඳවීමක්. ඒ සියල්ලන වඩා එය සාමය සඳහා කැඳවීමක්. සරුංගල් සෑදීමේ කලාව තුළින් සාමය පිළිබඳ ඔවුන්ගේ දැක්ම ප්‍රකාශ කිරීමට සහභාගී වෙන ලෙස අපි පුද්ගලයන්ට, ප්‍රජාවන්ට, පාසල් වලට, සංවිධාන වලට සහ ජාතීන්ට ආරාධනා කරමු. මෙම උත්සාහය හඳුනා ගැනීම සඳහා නිර්මාණයේ හා ප්‍රමාණයේ විශිෂ්ටත්වය පමණක් නොව සාමයේ නවෝත්පාදනයන් සහ ගෝලීය සම්බන්ධතාවය නියෝජනය කරන ගෞරවනීය සම්මානයක් අපි ප්‍රදානය කරන්නෙමු. විශාලම සාම සරුංගල් තරගයට රාවණා ගුවන් සේවා සරුංගල් සංගමය විසින් සහ ආලෝක සන්නා විසින් ආකර්ශනීය ත්‍යාගයක් ලබා දෙන අතර එය මුලින්ම රුපියල් ලක්ෂ 2ක ආරම්භක දායකත්වයක් ලබා දෙනු ඇත. නමුත් ඒ ආරම්භයක් පමණි. මෙම ත්‍යාග මුදල පුළුල් කිරීම සඳහා අපහා එක්වන ලෙස ව්‍යාපාරික ප්‍රජාවට, සංවිධාන වලට සහ පුද්ගලයන්ට අපි උණුසුම් ලෙස ආරාධනා කරමු. එය සැබවින්ම ගෝලීය ලෙස අර්ථවත් ලෙස බලපෑම් ඇති කරයි. සාමයේ එක් පුද්ගලයන් සඳහා හෝ එක් සංවිධානයක් විසින් ගොඩනගා නැති අතර අප එය සමෝම එක්ව ගොඩනගා ගත යුතුය. මෙය මුලපිරීම සෑම කෙනෙකුටම වටිනාකමක් එකතු කරයි. ඔබට ත්‍යාග මුදල් සඳහා ඍජුවදායක වෙන්න පුළුවන්. ඔබට සරුංගල් සඳහා නවෝත්පාදනය සඳහා අනුග්‍රහය දැක්විය හැකියි. ඒ වගේම ඔබට ජාතික හා ජාත්‍යන්තර සරුංගල් නිර්මාණ සඳහා සහභාගී විය හැකියි. ප්‍රතිචාර වශයෙන් ඔබගේ ගෝලීය සාම ව්‍යාපාරයේ කොටස් ඔබ ගෝලීය සාම ව්‍යාපාරයේ කොටස්කරුවෙක් වන අතර ඔබගේ නිල ලාංඡන, නිල වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය වේදිකාවල අපි ඇතුළත් කරමු. එමගින් ඔබගේ නම ගෝලීය ව්‍යාපාරයක් ලෙස සාඩම්බරයෙන් ප්‍රදර්ශනය කරේ. ලෝකයේ බෙදීම් සහ අවිනිශ්චිතතාවයන් මුහුණ දෙන මොහොතක මෙවැනි මුලපිරීම අපට ඉතා වැදගත් දෙයක් මතක් කර දෙයි. එනම් සාමය anu සංකල්පයක් පමණක් නොවේ. සාමය anu තේරීමක්. අප සෑම දිනකම කළ යුතු තේරීමක්. සමහර විට සරුංගලයක් පියාස කිරීම වැනි සරල දෙයක් පවා ලෝකයට ළඟා වීමට හැකි තරම් බලවත් පණිවිඩයක් ගෙන යා හැකියි. දේශ සීමා විශ්වාසයෙන් සහ පසුබිම් හරහා මේ සඳහා අපි එකතු වෙමු. අහස ගැටුම් වලින් නොව වර්ණයෙන් සහ නිර්මාණශීලීත්වයෙන් අප බලාපොරොත්තු පුරවා ගමු. ඊළඟ පරම්පරාවට සාමකාමී ලෝකයක් එකතු කිරීමට අපි විශ්වාසයෙන් පෙළගැසෙමු. අපි ආඩම්බරයෙන් එක්ව කියමු ගුවන් යුද්ධය සඳහා නොව හුස්ම ගැනීම සඳහාය. වැඩි විස්තර සඳහා ඔබට අපගේ වෙබ් අඩවිය වෙන www.flyforpeace.com වෙත පැවිසිය හැකිය. ස්තුතියි.